වර්ෂ 1960 සැප්තැම්බර් 10 වන දින ලොව ප්‍රධාන පෙළේ තෙල් නිපදවන රටවල් පහක් වූ සෞදි අරාබිය, ඉරාකය, ඉරානය, කුවේටය සහ වෙනිසුලාවේ නියෝජනය කරන නියෝජිතයින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට රැස් වී ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය පිහිටුවීමට උත්සාහ කළහ. මේ ගෝලීය ආර්ථික සහ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ අතර මෙම රටවල් බලවත් බටහිර තෙල් සමාගම් වලින් ඔවුන්ගේ ස්වභාවික සම්පත් පාලනය කිරීමට එරෙහිව එක්රැස් වීමට උත්සාහයක් ගත්තේය. ඔපෙක් සංවිධානය නිර්මාණය කිරීමට පෙර ජාත්‍යන්තර තෙල් වෙළඳපොළවල් බොහෝ දුරට සෙවන් සිස්ටර්ස් ලෙස හැඳින්වූ බහුජාතික සමාගම් 14ක් විසින් ආධිපත්‍ය දැරීය. ඔවුන් නිෂ්පාදන ජාතීන්ගේ අවශ්‍යතා කෙරෙහි එතරම් තැකීමක් නොකර මිල ගණන් නියම කරමින් අවම ප්‍රතිලාභ ලබා දුන්නේය. ඔපෙක් සංවිධානයේ ආරම්භක සමාජිකයින් නිෂ්පාදන මට්ටම් සම්බන්ධීකරණය කිරීමෙන් සහ ඔවුන්ගේ ආදායම් ආරක්ෂා කිරීමෙන් මෙම අසමතුලිතතාවය වෙනස් කිරීමට ඉලක්ක කරහ. දශක ගණනාවක් පුරා ඔපෙක් සංවිධානය බලපෑමෙන් වර්ධනය වූ අතර අවසානයේ අනෙකුත් තෙල් වලින් පොහොසත් ජාතීන් ඊට ඇතුළත් කරමින් එහි සමාජිකත්වය පුළුල් කළේය. තෙල් නිෂ්පාදනය නියාමනය කිරීමේ එහි හැකියාව ගෝලීය තෙල් මිලට සැලකිය යුතු බලපෑම් කිරීමට, සමහර විට වෙළඳපොළ ස්ථාවර කිරීමට සහ වෙනත් අවස්ථාවලදී මිල වෙනස්කම් ඇති කිරීමටද හේතු විය. අද වන විට ඔපෙක් සංවිධානය ජාත්‍යන්තර ආර්ථික විද්‍යාවේ සහ භූ දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරමින් සිටී. විකල්ප බලශක්ති ප්‍රභවයන්ගෙන් සහ ගෝලීය ඉල්ලුම වෙනස්වීමෙන් ඇතිවන අභියෝගවලට මුහුණ දෙන අතරම නූතන බලශක්ති භූදර්ශනය හැඩගැස්වීමේදී එහි කාර්යභාරය අවිවාදිතය. ස්තුතියි.